ආයිබෝවන් අද අපි සූදානම් වන්නේ ලග්න චක්‍රයේ දෙවන ලග්නය වන ස්ථාවරත්වයේ සහ සෞන්දර්යයේ සංකේතය වන වෘෂභ ලග්න හිමියන්ගේ 2026 මැයි මාසයේ ග්‍රහචාරිකාව පිළිබඳ අතිශය සවිස්තරාත්මකව විග්‍රහය ගෙනෙන්නයි. වෘෂභ ලග්නය කියන්නේ පෘථිවි ධාතුවට අයත් රාශියක්. මෙහි අධිපතිත්වයේ දරන්නේ සිකුරු ග්‍රහයයි. ඒ නිසාම ඔබ සහජයෙන්ම කලාවට සැප සම්පත් සහ පිළිවෙලට ජීවත් වීමට කැමැති පිරිසක්. 2026 මැයි මාසය කියන්නේ ඔබට සාමාන්‍ය මාසයක් නොවේ. මෙය ඔබේ උපන් මාසයයි. සූර්යයා ඔබේ ලග්නය හරහා ගමන් කරන මේ කාලය තුල ඔබේ පෞරුෂය බැබලෙන කාලයක්. පසුගිය මාස කිහිපය තුල විධි මානසික පීඩාවන්, අවහිරතා සහ ප්‍රමාද වීම් සියල්ල අවසන් කරමින් ජීවිතයේ අලුත් පරිච්ඡේදයක් පෙරළන හැටි අපි මේ වීඩියෝයෙන් බලමු. මාසයේ ආරම්භයේදී රවි ග්‍රහයා ඔබේ ලග්නයේ ගමන් කරන අතර එයින් ඔබට සමාජයේ ගෞරවය සහ නායකත්වයද හිමි වෙනවා. නමුත් වඩාත්ම වැදගත් වන්නේ මැයි මාස 14 වෙනිදායින් පසුව සිදුවන ග්‍රහ මාරුවයි. ඔබේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා තමාට අතිශය සුබදායී රාශියක් වන වෘෂභ රාශිය හෙවත් ඔබේ ලග්නයට පැමිණෙනවා. මෙයින් ජ්‍යොතිෂයේ එන මලාවි මහා පුරුෂ යෝගයට සමාන බලයක් ඇති වෙනවා. මෙහි අර්ථය වන්නේ රූපශයා වර්ධනය වීම, සමාජයේ ඔබ දෙස බලන ආකාරය වෙනස් වීම සහ ඔබ කරන කියන සෑම දෙයක්ම ආකර්ෂණයක් ඇතිවීමයි. මීට අමතරව 11 වැන්නේ සිටින සෙනසුරු ග්‍රහයා ඔබේ ස්ථාවර ආදායම් මාර්ග ආරක්ෂා කරන අතර ගුරුගේ බලපෑම නිසා ඔබට උසස් බුද්ධිමත් තීරණ ගැනීමට මඟ පෑදෙනවා. රැකියාව සහ වෘත්තීය ජීවිතය. ඔබ රැකියාවක් කරන අයෙක් නම් මේ මාසයේ ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය හැකියි. රාජ්‍ය අංශය. රජයේ රැකියා කරන අයට තමන්ගේ බලතල වැඩි වෙන උසස් වීම ලැබෙන කාලයක්. විශේෂයෙන්ම පරිපාලන අංශවල ඉන්න අයට තමාගේ නම ප්‍රසිද්ධ වෙන වැඩ කටයුතු බාර වෙනවා. පෞද්ගලික අංශය. ඔබ පෞද්ගලික අංශයේ සේවය කරනවා නම් මෙතෙක්කල් ඔබ කළ කැපකිරීම් වලට නිසි ඇගයීමක් හිමි වෙනවා. වැටුප් වර්ධකයක් හෝ ප්‍රසාද දීමනාවක් ගැන බලාපොරොත්තුවක් තබාගත හැකියි. ව්‍යාපාර කරන වෘෂභ ලග්න හිමියන්ට මැයි මාසය යනු අස්වනු නෙළන කාලයයි. නව ව්‍යාපාර ආරම්භීම. ඔබ කලක සිට සැලසුම් කළ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මැයි මාස 15 පසු කාලය ඉතාමත් සුදුසුයි. විශේෂයෙන්ම ආහාර පාන, විසිතුරු භාණ්ඩ හෝ ඉදිකිරීම් ශ්‍රේෂ්ඨ ව්‍යාපාර වලින් වැඩි ලාභ ලැබිය හැක. ඩිජිටල් මාධ්‍ය සහ sannivedanaya. ඔබ Facebook පිටු, YouTube channel හෝ වෙබ් අඩවි පවත්වාගෙන යන කෙනෙක් නම් මේ මාසය තුල වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීමට ඔබට හැකි වෙනවා. විදේශ සම්බන්ධතා. පිටරට සමග ගනුදෙනු කරන ව්‍යාපාරිකයන්ට ඉතාමත් වාසිදායක ගිවිසුම් වලට එළඹීමට අවස්ථාව ලැබෙනවා. ඩොලර් හෝ යුරෝ වැනි විදේශ විනිමය ලැබීම් වලින් වර්ධනයක් දැකිය හැකියි. ධනය, ආර්ථිකය සහ මූල්‍ය කළමනාකරණය. මැයි මාසයේදී ඔබේ ආර්ථිකය ශක්තිමත් වන ආකාර කිහිපයක් තිබෙනවා. අනපේක්ෂිත ධනලාභ. 11 වැන්නේ සෙනසුරු සහ ලග්නයේ සිකුරු සිටීම නිසා ඔබ නොසිතූ මොහොතක මුදල් ලැබීම් පෙන්වනවා. එය පරණ ණයක් ආපසු ලැබීමක් හෝ දීපල විකිණීමකින් ලැබෙන ලාභයක් විය හැකියි. වියදම් පාලනය. ආදායම් වැඩි වන විට වෘෂභ ලග්න හිමියන් සැප පහසුකම් වලට වැඩිපුර මුදල් වැය කිරීමට පෙළඹෙනවා. මේ මාසයේ අලුත් වාහනයක් හෝ නවීන පන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ මිලදී ගැනීමට ඔබ උත්සාහ කරනු ඇත. එය වරදක් නොවුනත් අනාගතයේ සඳහා ඉතිරි කිරීමට අමතක කරන්න එපා. ණය වලින් නිදහස් වීම. ඔබ කලක් තිස්සේ ණය බරින් පීඩා වින්දා නම් ඒ ණය පියවා ගැනීමට අවශ්‍ය මඟ පෑදීමේ මාසය මේ තුල සිදු වෙනවා. බැංකු ණය පහසුකම් ලබා ගැනීමට උත්සාහ කරන අයට එය සාර්ථක කරගත හැකියි. අධ්‍යාපනය සහ විදේශ ගමන්. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ උසස් අධ්‍යාපනයේ නිරත වන අයට මේ මාසය ඉතාමත් සුවිශේෂී. විභාග ජයග්‍රහණ, විශේෂයෙන්ම ගණිතය, ඉංජිනේරු සහ කළමනාකරණය හදාරන සිසුන්ට තමන්ගේ විභාග වලින් ඉහළම ප්‍රතිඵල ලැබීමට ග්‍රහ බලය උදා වෙනවා. ධාරණ ශක්තිය සහ බුද්ධි වර්ධනය වෙන කාලයකි. විදේශ අධ්‍යාපනය. විදේශගත වී ඉගෙන ගැනීමට බලාපොරොත්තු වී සිටින අයට වීසා බලපත්‍ර ලබා ගැනීමට තිබූ බාධා ඉවත් වෙනවා. මැයි 20න් පසු කාලය එවැනි ලිපිගොනු ඉදිරිපත් කිරීමට ඉතාමත් සුබයි. විවාහ ජීවිතය.
ඔබ විවාහක අයෙක් නම් කලත්‍රයා සමග තිබූ කුඩා මතභේද සියල්ල දුරු වී ඉතාමත් සමීපව කාලය ගත කිරීමට අවස්ථාව ලැබෙනවා. පවුලේ සමගිය වර්ධනය වන අතර නිවස තුළ ප්‍රීතිමත් වාතාවරණයක් ගොඩනැගෙනවා. ප්‍රේම සම්බන්ධතා තනිකඩව සිටි වෘෂභ ලග්න හිමියන්ට තමන්ගේ සිතැඟි පරිදි සහකරුවෙකු හෝ සහකාරියක් මුණගැසෙන වාසනාවන්ත මාසය මෙයයි. පවුලේ දේපළ නිවසක් ඉදිකිරීමට හෝ පවතින නිවස අලුත් වැඩියක් කිරීමට ඔබ සැලසුම් කර ඇතනම් මේ මාසයේ එය ප්‍රායෝගිකව ආරම්භ කිරීමට හැකි වෙනවා. පිය පාර්ශවයේ නෑදෑයින් ඔබට විශේෂ උපකාර ලැබෙන කාලයකි. සෞඛ්‍ය සහ මානසික සුවය සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත් කල මේ මාසයේ සාමාන්‍යයෙන් සුබ වුවත් ඔබ සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක් තිබෙනවා. පරිස්සම් විය යුතු රෝග අධික උෂ්ණත්වය නිසා ඇතිවන උගුරේ අමාරු, සෙම් රෝග හෝ ඇස් රෝග ගැන සැලකිලිමත් වන්න. තීනි සහිත ආහාර සහ තෙල් සහිත ආහාර පාලනය කිරීම වැදගත්. මානසික ප්‍රබෝධය රවි ලග්න ගත වීම නිසා ඔබ ඉතාමත් ක්‍රියාශීලී වෙනවා. නමුත් වැඩ අධික වීම නිසා ඇතිවන මානසික ආතතිය මගහරවා ගැනීමට දිනකට විනාඩි 10ක්වත් භාවනා කිරීම හෝ සංගීතයට සවන් දීම නිර්දේශ කරනවා. වාසනාවන්ත වර්ණ අංක සහ විශේෂ දින මේ මාසයේ ඔබේ වාසනාව තවත් තහවුරු කර ගැනීමට මේ දේවල් අනුගමනය කරන්න. වාසනාවන්ත වර්ණය සුදු ක්‍රීම් පාට, ලා නිල් සහ රිදී පැහැය. වාසනාවන්ත අංක 2, 6, 7 සහ 9. සුබ දින සිකුරාදා, බදාදා සහ සෙනසුරාදා. අපල දුරු කර ගැනීමට ප්‍රතිකාර සහ අවසානය. ඔබේ ග්‍රහාපල දුරු කරගෙන මේ මාසයේ උපරිම ඵල නෙලා ගැනීමට මේවත් පිළිවෙත් අනුගමනය කරන්න. ලක්ෂ්මී වන්දනාව සෑම සිකුරාදා දිනකම නිවසේ ලක්ෂ්මී මෑණියන්ට පහනක් දල්වා සුවඳ දුම් පූජා කරන්න. මෙය ඔබේ ධනය වාසනාව වැඩි කරයි. පුණ්‍ය කටයුතු අසරණ කාන්තාවන්ට හෝ කුඩා දරුවන්ට කිරි ආහාර සහ සුදු පැහැති ඇඳුම් දන් දෙන්න. දෙමව්පිය ආශිර්වාද සෑම දිනකම උදෑසන අවදි වූ පසු ඔබේ මවට වැඳ ආශිර්වාද ලබා ගන්න. වෘෂභ ලග්න හිමියන්ට එය මහා බලවත් ආරක්ෂාවකි. ඉතින් මේ සවිස්තරාත්මක අනාවැකි ඔබේ මේ මාසයේ සාර්ථක කර ගැනීමට මහඟු මඟ පෙන්වීමක් වේ යයි මම විශ්වාස කරනවා. ඔබ තවත් අපේ channel එක subscribe කර නැත්නම් දැන්ම ඒ සිදු කරන්න. ඔබ වෘෂභ ලග්නයේ අයෙක් නම් වෘෂභ ලෙස කමෙන්ට් කරන්න. ඔබ සැමට වාසනාවන්ත අනාගතයක් වේවා. ආයුබෝවන්.